ආයුබෝවන් යතිවර පියමන් නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ සදහම් නාලිකාවෙන් ඔබට අග්‍රගණ්‍ය ත්‍රිපිටක ග්‍රන්ථවල තිබෙන පිරිසිදු බුද්ධ දේශනාවන් ඒ අයුරින්ම අහන්නට ලැබෙනවා. channel එකත් subscribe කරගෙනම අපි යමු අද මාතෘකාවට. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. තුන් ලෝකාග්‍රෝ ශාන්තිනායක අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සබ්බ දානං ධම්ම දානං ජිනාතේ. අද මම කියවන්නේ සම්මා සම්බුද්ධ ගුණයටම අයත් තවත් එක් පරිච්ඡේදයක්. සර්වඥතා ඥානය. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් නොදන්නා ලද්දක්, නොදක්නා ලද්දක්, ඥානයෙන් නොපැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දක්, ඥානයෙන් ස්පර්ශ නොකරන ලද්දක් නැත. අතීත වූද අනාගත වූද වර්තමාන වූද සකල ධර්මයෝ සර්වාකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥාන මුඛයෙහි පෙනී සිටින්නාහ. නෙය්‍ය නම් වූ යම් කිසිවක් ඇතිනම් ඒ දත යුතු සියල්ල ආත්මාර්ථය හෝ වේවා, පරාර්ථය හෝ වේවා, උභයාර්ථය හෝ වේවා, දෘෂ්ට ධාර්මිකාර්ථය හෝ වේවා, සාම්ප්‍රායිකාර්ථය හෝ වේවා, නොගැඹුරු අර්ථය හෝ වේවා, ගාම්භීරාර්ථය හෝ වේවා, ශූටාර්ථය හෝ වේවා, ප්‍රච්ඡන්නාර්ථය හෝ වේවා, නෙය්‍යාර්ථය හෝ වේවා, නීතාර්ථය හෝ වේවා, අනවද්‍යාර්ථය හෝ වේවා, නික්ලේශාර්ථය හෝ වේවා, විවදානාර්ථය හෝ වේවා, නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථය හෝ වේවා, ඒ සියල්ල බුද්ධ ඥානය තුල පරිවර්තනය වෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කාය කර්ම සියල්ල ඥානය අනුව පවතී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වාක් කර්ම සියල්ල ඥානය අනුව පවතී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මනක් කර්ම සියල්ල ඥානය අනුව පවතී. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය අතීතෙහි සැපීමක් නැත. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය අනාගතෙහි සැපීමක් නැත. භාග්‍යවත් බුදුරජුන්ගේ ඥානය වර්තමානයේ සැපීමක් නැත. ඤේය යම් පමණද ඥානයේද එපමණ වේ. ඤේය ඥානය හිමි කොට ඇත්තේය. ඥානය ඤේය හිමි කොට ඇත්තේය. ඤේය ඉක්මවා ඥානය නොපවතී. ඥානය ඉක්මවා ඤේය පතය නැත. ඒ ධර්මය ඔවුනොවුන් පර්යන්ත කොට සිටින්නාහ. කටවල් මැනවින් හේතු වන සේප්පුවක් වැසූ කල්හි යම්සේ උඩු පියන යටි පියන ඉක්මවා නොසිටීද, යටි පියන උඩු පියන නොඉක්මවා නොසිටීද, යම්සේ ඒ දෙක ඔවුනොවුන් කෙලවර කොට ඇත්තේ වේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ ඥානය හා ඤේය ඔවුනොවුන් කෙලවර කොට ඇත්තේය. යම් පමණ ඤේය වේද ඥානයේද එපමණ වේ. ඥානය යම් පමණද ඤේය එපමණය. ඥානය ඤේය කෙලවර කොට ඇත්තේය. ඤේය ඥානය කෙලවර කොට ඇත්තේය. ඤේය ඉක්මවා ඥානය නොපවතී. ඥානය ඉක්මවා ඤේය පතේ නැත. ඒ ධර්මයෝ දෙදෙන ඔවුනොවුන් කෙලවර කොට සිටින්නෝය. භාග්‍යවත් බුදුරජාණන්ගේ ඥානය සකල ධර්මයෙහි පවත්නේය. සර්වඥතා ඥානය සකල ධර්ම විශේෂෙහි කිසි තැනක පැකිලීමක්, ගැටීමක්, ආවරණයක් නැතිව ගමන් කරන බැවින් ඒට අනාවරණ ඥානය යයිද කියනු ලැබේ. සර්වඥතා ඥානය ඇති බැවින් බුදුරදුන්ට සියල්ල නිරතුරුවම පෙනෙමින් පවතින්නේ නොවේ. ඒ ඥානය ඇති කල්හි නොදත හැකි, නොදැකිය හැකි දෙයක්ද නැත. ආවර්ජනා කරන සියල්ල ඉතා පිරිසිදු ලෙස ඒ ඥානයට පෙනෙන්නේය. ඒ ලෞතුරා බුදුනට පමණක් ඇති යන් කිසිවකුරු නැති විශේෂ ඥානයකි. එහි තතු සෙස්සන් විසින් නොදැකිය හැකිය. ඒ ඥානයේ සැටි කෙසේද? එක් පුද්ගලයෙකුට පමණක් එබඳු ඥානයක් ඇති විය හැකිද? බුදුරදුන්නේ ඥානයෙන් එක විටම සියල්ල දුටුයේද? එකින් එක වෙන් වශයෙන් බලා දැන සර්වඥ වූයේද? යනාදීන් සාමාන්‍ය ජනයා විසින් නොසිතිය යුතුය. ඒ සිතීම අනර්ථකරය. එබැවින් තථාගතයන්න් වහන්සේ විසින් බුද්ධානම් භික්කවේ බුද්ධ විසයෝ අචින්තේය න චින්ති තබ්බෝ යං චින්තෙන්තෝ උම්මාදස්ස විගාතස්ස භාගී අස්ස. අංගුත්තර නිකාය චතුක්ක නිපාත 238 වෙනි පිටුව යනු වදාරන ලදී. මහණෙනි, බුදුන්ගේ බුද්ධ විෂය නොසිතිය යුතුය. එය සිතන්නේ උමතු බවටත් වෙහෙසටත් පත්වන්නේ යනු එහි තේරුමය. දස බල ඥානය. දසකෝ පනිමානී සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි යෙහි බලෙහි සමන්නාගතෝ තථාගතෝ ආසභන්දානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තිති. මෙසේ මහා සීහනාද සූත්‍රයෙහි වදාරා ඇති පරිදි
තථාගතයන්න් වහන්සේ හට සෙස්සන්ට නැති ඥාන බල 10ක් ඇත්තේය. ඒ බලයන්ගෙන් යුක්ත බැවින් තථාගතයන්න් වහන්සේ ලෝකෙහි උත්තම ස්ථානයට පැමිණ සිටිනසේක. ශාස්ත්‍රීය පිරිසය, බ්‍රාහ්මණ පිරිසය, ගෘහපති පිරිසය, ශ්‍රමණ පිරිසය, චාතුර්මහා රාජික පිරිසය, තාවතිංස පිරිසය, මාර පිරිසය, බ්‍රහ්ම පිරිසය යන 8 පිරිසෙහි අභීත සිංහනාද පවත්වනසේක. බ්‍රහ්ම චක්‍ර නම් වූ උත්තම ධර්ම චක්‍රය පවත්වනසේක. පළමුවන තථාගත බලය. ස්ථානාස්ථාන දන්නා නුවණ. ඉද සාරිපුත්ත තථාගතෝ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යතා භූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතෝ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යතා භූතං පජානාති. ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති. යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තිති. දීඝනිකාය මහා සීහනාද සූත්ත. මේ පාඨෙහි ඨාන යන වචනෙන් දක්වන්නේ ඒ කරුණු සිදුවීමේ ඒ දේ ඇතිවීමේ හේතුවය. අට්ඨාන යන වචනයෙන් දැක්වෙන්නේ හේතු නොවන දේය. තථාගතයන් වහන්සේ ඒ දේ සිදුවීමේ හේතුද නිවැරදි ලෙස දන්නාහ. එසේම අහේතුද නිවැරදි ලෙස දන්නාහ. ඒ හේතු අහේතු දෙක ඇති සැටියටම නොවරදවා දන්නා නුවණ පළමුවන තථාගත බලය. ඒ බලයෙන් යුක්ත බැවින් තථාගතයන්න් වහන්සේ ලෝකයෙහි අග්‍රස්ථානයට පැමිණ සිටින්නාහ. අටපිරිස මැද සිංහනාදය පවත්වන්නාහ. බ්‍රහ්ම චක්‍රය පවත්වන්නාහ. මේ ඥාණයෙන් තථාගතයන්න් වහන්සේ සෝවාන් පුද්ගලයෙකු විසින් කිසි සංස්කාරයක් නිත්‍ය කියාද, සුඛය කියාද, ආත්මය කියාද වරදවා සිතා ගැනීමට කරුණක් නැති බව දන්නාසේක. පෘථග්ජනයෙකු විසින් නම් මෙසේ වරදවා සිතා ගැනීමට කරුණ ඇති බව දන්නාසේක. සෝවාන් පුද්ගලයෙකු විසින් මව මැරීමට, පියා මැරීමට, රහතුන් මැරීමට, නපුරු සිතින් තථාගත ශරීරයෙහි ලේ මතු කිරීමට, සංඝයා බිඳවීමට කරුණක් නැති බව දන්නාහ. පෘථග්ජනයෙකු විසින් එසේ කිරීමට කරුණ ඇති බව දන්නාහ. සෝවාන් පුද්ගලයෙකු විසින් භවාන්තරයෙහිදී වුවද බුදුරදුන් හැර අන්‍යයෙකු තමාගේ ශාස්ත්‍රූවරයා හැටියට පිළිගැනීමට කරුණක් නැති බව දන්නාහ. පෘථග්ජනයන්ට වනාහි අන්‍යයන් තමන්ගේ ශාස්ත්‍රූන් ලෙස පිළිගැනීමට කරුණු ඇති බව දන්නාහ. සෝවාන් පුද්ගලයෙකුට සසර 8 වන වරටත් ඉපදීමට හේතුවක් නැති බවත්, එක් ලෝක ධාතුවක එකවර ලෞතුරා බුදුවරයන් දෙනමක් පහළ වීමට හේතුවක් නැති බවත්, එක් ලෝක ධාතුවක එකවර සක්විති රජුන් දෙදෙනෙකු පහළ වීමට හේතු නැති බවත්, ස්ත්‍රීත්වයෙහි සිට ලෞතුරා බුදු විය හැකි වීමට, චක්‍රවර්ති රජ විය හැකි වීමට, සක්‍රත්වය කළ හැකි වීමට, මාරත්වය කළ හැකි වීමට, බ්‍රහ්මත්වය කළ හැකි වීමට හේතුවක් නැති බවත් දන්නාසේක. කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත යන මේවායින් ඉෂ්ට විපාක ලැබීමට කරුණක් නැති බවත්, කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිත යන මේවායින් අනිෂ්ට විපාක ලැබීමට කරුණක් නැති බවත් දන්නාහ. මෙසේ සියල්ල පිළිබඳව හේතු අහේතුද දන්නාහ. දෙවන තථාගත බලය. කාලත්‍රය වර්තී වූ කර්ම සමාදානයන්ගේ විපාක දන්නා නුවණ. පුනච පරං සාරිපුත්ත තථාගතෝ අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානං ඨානසෝ හේතුසෝ විපාකං යතා භූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතෝ අතීතානාගත පච්චුපන්නානං කම්ම සමාදානං ඨානසෝ හේතුසෝ විපාකං යතා භූතං පජානාති. ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං යං බලං ආගම්ම තථාගතෝ ආසවං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තිති. දීඝනිකාය මහා සීහනාද සූත්ත. අතීතානාගත වර්තමාන යන කාලත්‍රයෙහි වූ කුසල කුසල කර්මයන්ගේ විපාක තත්වාකාරයෙන් දන්නා නුවණ දෙවන තථාගත බලය බව මේ පාඨයෙන් දැක්වේ. කර්ම විපාක තත්වය ඊටාම ගැඹුරු කරුණකි. ඒ බුදුවරුන්ට මිස ශ්‍රාවකයන්ට අවිෂය කරුණකි. ශ්‍රාවකයන්ට දත හැක්කේ කර්ම විපාකයෙන් සුළු කොටසක් පමණකි. තම තමන්ට දත හැකි ප්‍රමාණයෙන් කර්ම විපාක තත්වය දැන ගැනීමට ශ්‍රාවකයන් විසින්ද උත්සාහ කළ යුතුය. ඒ සර්වාකාරයෙන්ම දැනගන්නට උත්සාහ කළහොත්, සිතන්නට ගියහොත් ඉන් ශ්‍රාවකයා අමාරුවට පත් වෙනවා මිස ඔහුට පලක් නොලැබේ. එහෙයින් කම්ම විපාකෝ භික්කවේ අචින්තෙය්‍යෝ න
චින්තිතබ්බෝ යං චින්තෙන්තෝ උම්මාදස්ස විගාතස්ස භාගී අස්ස. අංගුත්තර නිකායේ 288 වෙනි පිටුව. යනුවෙන් මහණෙනි කර්ම විපාකයේ නොසිතිය යුත්තකි. නොසිතිය යුතුය. එය සිතන තැනැත්තේ උමතුවටත් දුකටත් පැමිණේ යයි තථාගතයන්න් වහන්සේ වදාළසේක. තථාගතයන්න් වහන්සේගේ කර්ම විපාක ඥානය වූ දෙවන තථාගත බලය අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ ඥාන විභංගයේ මෙසේ 12 ආකාරයකින් විස්තර කර තිබේ. අත්තේ කච්චානී පාපකානී කම්ම සමාදානානි ගති සම්පත්තින් පතිබාල්හානීන විපච්ඡන්ති. ගති සම්පත්තියෙන් වළක්වනු ලැබීමෙන් විපාක දිය නොහැකිව ඇති ඇතැම් පාප කර්මයෝ ඇතහ යනු එහි තේරුමය. ගති යනු ආත්මභාවයට නමකි. කුසල කර්ම බලයෙන් ලබන මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආත්මභාවයෝ ගති සම්පත්තිය. කුසල කර්මයකින් යහපත් ආත්මභාවයක් ලද කල්හි බෙහෙවින් කුසල කර්මයෝම විපාක දෙති. අතීතයේ කළ බොහෝ අකුසල කර්ම ඇතිහුට ඒ ආත්මභාවයේදී ඒවා විපාක නොදෙයි. ගති සම්පත්තිය ඒවායේ විපාක දීම වළක්වයි. අත්තේ කච්චානී පාපකානී කම්ම සමාදානී උපදි සම්පත්ති පතිබාල්හානි න විපච්ඡන්ති. උපදි සම්පත්තියෙන් වළක්වනු ලැබීම නිසා විපාක නොදෙන ඇතැම් පාප කර්මයෝ ඇත්තහ යනු එහි තේරුමය. උපදි සම්පත්තිය යනු හොඳින් වැඩුණු අංග ප්‍රත්‍යංග ඇති සීතෝෂ්ණාදීට ඔරොත්තු දෙන, වැඩට ඔරොත්තු දෙන, වර්ණවත් වූ දුටුවන්ට සතුට ඇති කරන ශෝභන ශරීරය. අතීතයේ කළ බොහෝ අකුසල කර්මයන් ඇතියෙකු විසින් යම්කිසි කුසලයකින් උපදි සම්පත්තිය ලදහොත් රූප ශෝභාව නිසා ඔහුට ගිය තැන සැලකිලි ලැබේ. උපදි සම්පත්තිය ඇති තිරිසන් සතාද බොහෝ සැප ලබයි. ඇතැම් තිරිසනුන් දුප්පත් ඇතැම් මිනිසුන්ටද වඩා සැප ලබන්නේ උපදි සම්පත්තිය නිසාය. උපදි සම්පත්තිය ඇති තැනැත්තා බොහෝ දෙනාට ප්‍රිය බැවින් ඔහුට බොහෝ දෙනාගෙන් සැලකිලි ලැබෙන බැවින් සාගින්නේ සිටවන පාප කර්මය ඔහු සාගින්නේ සිටවීමට සමත් නොවේ. හොඳ ඇඳුම් පැළඳුම් නැතිකොට කිලිටි වැරහැලි ඇඳුම් හඳවන කර්මය ඔහුට ඇඳුම් පැළඳුම් නැති කිරීමට සමත් නොවේ. වාසස්ථානයක් නැති කරන කර්මය ඔහුට වාසස්ථානයක් නැති කිරීමට සමත් නොවේ. මෙසේ උපදි සම්පත්තිය නිසා බොහෝ අතීත අකුසල කර්මයෝ තමන්ගේ විපාකයේ ඇති කිරීමට නොසමත් වෙති. අත්තේ කච්චානී පාපකානී කම්ම සමාදානානි කාල සම්පත්තින් පතිබාල්හානීන විපච්ඡන්ති. කාල සම්පත්තියෙන් වළක්වනු ලැබීම නිසා තමන්ගේ විපාකයේ නොදෙන්නා වූ ඇතැම් කර්මයෝ ඇතහ යනු එහි තේරුමය. හොඳ රජුන් නැති, හොඳ ආණ්ඩු ඇති, හොඳ මිනිසුන් නැති, කලට වැසි ලැබෙන, පමණට වැසි ලැබෙන කාලය සම්පත්ති කාලය. සම්පත්ති කාලයේ කාහටත් පහසුවෙන් ජීවත් විය හැකිය. සත්වයන් සාගින්නෙන් පෙළෙන, පිපාසාවෙන් පෙළෙන, රෝගවලින් පෙළෙන, තවත් නොයෙක් අයුරින් සත්වයන් පෙළෙන අකුසල කර්මයන්ට කාල සම්පත්තියේදී සත්වයන් පෙළීමට ඉඩ නොලැබේ. තමන්ගේ විපාක දාණයට කාල සම්පatti බාධා කරන බැවින් ඇතැමුන්ගේ බොහෝ අකුසල කර්මයෝ විපාක නොදී පවතිත්. අත්තේ කච්චානි පාපකානී කම්ම සමාදානානි ප්‍රයෝග සම්පත්තින් පතිබාල්හානී න විපච්ඡන්ති. ප්‍රයෝග සම්පත්තියෙන් බාධිත බැවින් විපාක නොදෙන්නා වූ ඇතැම් පාප කර්මයෝ ඇතහ. ප්‍රාණවදාදී අකුසල ක්‍රියාවලින් වැළකීම, සුචරිතය පිරීම, පමණට ආහාර ගැනීම, පමණට වියදම් කිරීම, ගොවිකම් අත්කම් ආදී යෙදීම, අන්‍යයන් හා හොඳින් විසීම ප්‍රයෝග සම්පත්තිය. එහි අනික් පැත්ත ප්‍රයෝග විපත්තිය. ඇතැමෙකුට බොහෝ අතීත පාප කර්මයන් නැතද එයින් බොහෝවක් ප්‍රයෝග සම්පත්තිය ඇතිව සිටිනා කල්හි විපාක දීමට සමත් නොවන්නාහ. අත්තේ කච්චානි පාපකානී කම්ම සමාදානානි ගති විපත්තින් ආගම්ම විපච්ඡන්ති. ගති විපත්තිය නිසා විපාක ගෙන දෙන්නා වූ ඇතැම් පාප කර්මයෝ ඇත්තාහ. අපාය ගතිය ගති විපත්තිය. යම්කිසි අකුසලයකින් අපායෙහි උපනහොත් ගති සම්පත්තිය නිසා විපාක දීමට අසමත්ව තිබූ අකුසල කර්මයෝ ගති විපත්තියේදී විපාක දෙන්නට පටන් ගන්නාහ. ඊතා දුබල වූද අකුසල කර්මයට ගති විපත්තියේදී විපාක දීමට අවකාශ ලැබේ. ගති විපත්තියට වරක් පැමිණියා වූ සත්වයා හට ඔහු නැවත නැවත වරින් වර දිගටම තිරිසන් බවින් ප්‍රේත බවටද, ප්‍රේත ලෝකයෙන් නරකයටද, නරකයෙන් නැවත තිරිසන් බවටද, ප්‍රේත බවටද පමුණුවමින් දීර්ඝ කාලයක් අකුසල කර්මයෝ විපාක දෙන්නාහ. ඊතා දීර්ඝ කාලයකින් මිස නැවත ඔහුට සුගතියට එන්නට ඉඩ නොලැබෙන්නේය. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානි උපදි විපත්තින් ආගම්ම විපච්ඡන්ති. උපදි විපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් පාප කර්මයෝ ඇත්තාහ. ශරීරයේ අශෝභන වීම හා අංග විකල වීම උපදි විපත්තියේ. ඇතැමුන්ට උපදි විපත්තිය උප්පත්තියෙන්ම හිමි වේ. ඇතැම් උත්පත්තියෙන් උපදි සම්පත්තිය ලබා පසු කාලයේ රෝගයන් හා
අන්තරායන් නිසා උපදි විපත්තියට පැමිණෙති. උපදි විපත්තියෙහි පිහිටි විරූපී පුද්ගලයා ජනයාට අප්‍රියය. සහෝදර සහෝදරියන්ට මව්පියන්ට වුවද එතරම් ප්‍රිය නැත. මාපියෝද උපදි සම්පත්තිය ඇති දරුවාට වඩා සැලකති. එය නැති දරුවාට වඩා සැලකිල්ලක් නොකරති. ගිය තැනදී විරූපී පුද්ගලයා කොන් කරති. ඒ නිසා උපදි සම්පත්තියේදී විපාක දීමට නොසමත් දුබල අකුසල කර්මයෝද මේ අවස්ථාවේදී ඔහුට විපාක දෙති. අත්තේකච්ඡානි පාපකානි කම්ම සමාදානානි කාලං විපත්තිං ආගම්ම විපච්ඡන්ති. කාල විපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් පාප කර්මයෝ ඇත්තාහ. නපුරු රජුන් නැති, නපුරු ආණ්ඩු ඇති, නපුරු මිනිසුන් නැති, කලට වැසි නොලැබෙන, ගොවිතැන් පාළුවන, රෝග බහුල, ආහාර දුලබ කාලයේ විපත්ති කාලය. කාල විපත්තියේදී මනුෂ්‍යයාට නිතරම පැමිණෙන්නේ දුක් කරදරය. ඒ දුක් කරදර පැමිණීම කාල සම්පත්තියේදී විපාක දීමට නොසමත්ව තිබූ දුබල පාප කර්මයන් විපාක දීමට පටන් ගැනීමය. අත්තේකච්ඡානි පාපකානි කම්ම සමාදානානි ප්‍රයෝග විපත්තිං ආගම්ම විපච්ඡන්ති. ප්‍රයෝග විපත්තිය නිසා විපාක දෙන ඇතැම් පාප කර්මයෝ ඇතහ. බේබදුකම, සල්ලාලකම, සූදුව, පමණට වඩා උඩඟු වීම, අසල්වැසියන් විරුද්ධ කර ගැනීම, නොසලකිල්ලෙන් කටයුතු කිරීම හා තවත් නොයෙක් පව්කම් කිරීම ප්‍රයෝග විපත්තිය. ඒ නිසා ඇතැමුන්ට නින්දා ලබන්නට, පහර කන්නට, නඩුවලට අසුවීමට, රෝගවලට ගොදුරු වීමට, රැකියාවෙන් පහවීමට සිදුවේ. සමහර විට ඔවුන්ගේ ධනයද සතුරෝ පැහැර ගනිති. සමහර විට විනාශ කර දමති. එසේ දුක් කරදර අලාභහානි වීම ප්‍රයෝග සම්පත්තියේදී විපාක නොදිය හැකිව තිබූ පාප කර්මයන් ප්‍රයෝග විපත්තියේදී විපාක දීමය. අත්තේකච්ඡානි කල්යාණානි කම්ම සමාදානානි ගති විපත්තිං පතිබාල්හානීන විපච්ඡන්ති. ගති විපත්තිය නිසා විපාක නොදෙන්නා වූ ඇතැම් කුසල කර්මයෝ ඇතහ. ඇතැම් වූ බොහෝ පින්කම් කරති. එසේ පින් කළ අයගෙන් ඇතැමෙක් මරණාසන්නයේදී දූදරුවන්ට හෝ ගේදොර වතු පිටිවලට හෝ සඟවා ඇති යම්කිසි වස්තුවකට හෝ ආශාවෙන් සිට ප්‍රේතව හෝ තිරිසන් හෝ උපදති. ප්‍රේත ගතිය, තිරස්චීන ගතිය කුසලයන්ට විපාක දීමට තැනක් නොවන බැවින් ගති විපත්තියෙන් මේ කුසලයෝ විපාක නොදෙති. තිරස්චීන ප්‍රේත ගති දෙකෙහි ස්වල්ප වශයෙන් කුසලයන්ට විපාක දීමට අවකාශ ඇත. නිරේ ගතියට හෝ අසුර ගතියට පැමිණියහොත් එහිදී කුසලයන් හට විපාක දීමට තැනක් ඇත්තේම නැති බව කිව යුතුය. අත්තේකච්ඡානි කල්යාණානි කම්ම සමාදානානි උපදි විපත්තිං පතිබාල්හානීන විපච්ඡන්ති. උපදි විපත්තියෙන් බාධා වීම නිසා විපාක නොදෙන්නා වූ ඇතැම් කුසල කර්මයෝ ඇතහ. බොහෝ පින් නැත්තා වූ කෙනෙකු යම්කිසි පාප කර්මයකින් ප්‍රේතයෙකුසේ විරූපව උපනහොත් ඉපදීමෙන් පසු සුදු කබරාදී රෝගයකින් හෝ විරූප වූහොත් අනතුරකින් අංග විකලත්වයට හෝ පැමිණියහොත් ඔහුට උපදි සම්පත්තියේදී විපාක දිය හැකි කුසල කර්මයෝ විපාක නොදෙති. උපදි විපත්තිය නිසා බිරියක් ලැබීමට පින් නැති තැනැත්තා බිරියක් නොලබයි. සැමියෙකු ලැබීමට පින් ඇති කත සැමියෙකු නොලබයි. උසස් තනතුරු ලැබීමට පින් නැත්තා තනතුරු නොලබයි. පැවිද්ද ලැබීමට පින් නැත්තා පැවිද්ද නොලබයි. එයට නිදසුනක් වශයෙන් විභංග අටුවාවෙහි මේ කතාව දක්වා තිබේ. දීපරාජ කතාව. පෙර ලක්දිව රජෙක් දරුවකු ලැබ සතුටු වී දේවියට වරයක් දින. දේවිය වරය ගැනීමට කල් තබා ගත්තාය. ඒ උපන් කුමරා සත්වස් 8 වස් කාලයේදී කුකුලන් පොර කෙට වීය. එකල එක් කුකුලෙක් කලබල වී ඔහුගේ මුහුණට පැන්නේය. එයින් කුමරුන්ගේ ඇස් අන්ධ විය. කුමරු 12 අවුරුදු වයසට පැමිණි විට දේවිය ඔහුට රජකම ලබා දෙනු කැමැතිව රජු වෙත ගොස් දේවයන් වහන්ස කුමරු උපන් දිනේ ඔබ වහන්සේ විසින් වරයක් දෙන ලද්දේය. ඒ වරය දැන් දුන මැනවයි කීවාය. එකල්හි රජතුමා වරය ගනුවයි කීය. එකල්හි දේවිය දේවයන් වහන්ස නුඹ වහන්සේගෙන් මා නොලබන දෙයක් නැත. දැන් මම අපගේ පුත්‍රයාට රජකම ඉල්ලමි කීවාය. දේවියනි, තොපගේ පුත්‍රයා අංග විකලයෙකි. රජකමට නුසුදුස්සෙකි. එබැවින් ඔහුට රජය නොදිය හැකියයි කීය. මා කැමති දෙයක් නොදෙනසේක් නම් එදා මට වරය දුන්නේ කුමටද යනාදින් දේවිය රජුට කරදර කරන්නට වන් කල්හි තොපගේ පුත්‍රයාට සම්පූර්ණ ලංකා රාජ්‍ය නොදිය හැකිය. ඔහුට නාගදීපය දෙමි. ඔහු එහි ගොස් සේසත් ඔසවා වෙසේවායි කියා ඔහු නාගදීපයට යැවීය. ඔහු දීපරාජ නම් විය. අංග විකල නොවී නම් ඔහුට සම්පූර්ණ ලංකා රාජ්‍ය ලැබෙන්නට තිබින. උපදි විපත්තිය නිසා එය නොලැබින. අත්තේකච්ඡානි කල්යාණානි කම්ම සමාදානානි කාල විපත්තිං පතිබාල්හානීන විපච්ඡන්ති. කාල විපත්තිය නිසා විපාක නොදෙන්නා වූ ඇතැම් කුසල කර්මයෝ ඇත්තාහ. ලෝකයේ ගුණධර්ම වලින් පිරිහී ඇති
නපුරු රජුන්ගේ නපුරු මිනිසුන්ගේ බලය පවතින දුර්භික්ෂ බය, රෝග බය, අමනුෂ්‍ය බය ඇති විපත්ති කාලයේදී අතීතෙහි කළ පින් නැතිවුන්ටද සැප සම්පත් නොලැබේ. ඒ කාලයේදී සම්පත් ලබා දීමට කුසල කර්මය සමත් නොවේ. බොහෝ සම්පත් ලබා දීමට සමත් කුසල කර්මය වුවද ඒ කාලයේදී සමත් වන්නේ සුළු සැපතක් ලබා දීමට පමණකි. විපස්සී ආදයෝ පන සබ්බේපි බෝධිසත්තා මෙත්තා පුබ්බ භාගේන සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරී කචිත්තේන මාතු කුජ්ජිස්මින් පටිසන්ධින් ගන්හින්සු තේන චිත්තේන ගහිතාය පටිසන්ධියා අසංකේයං ආයු ඉතින් සබ්බේ බුද්ධා අසංකේය්‍යා මායුකා මහාපදාන සුත්ත අට කතා යනුවෙන් විපස්සී ආදී සියලුම බෝධිසත්වයන් මෛත්‍රී පූර්ව භාග සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික කුසලයෙන් මව්කුස පිළිසිඳ ගන්නා බවත් ඒ සිතින් ප්‍රතිසන්දිය ගත් කල්හි අසංකේයයක් ආයු ඇති බවත් සියලු බුදුවරයන් අසංකේය ආයුෂ්කයන් බවත් මහාපදාන සූත්‍ර අටුවාවෙහි කියා තිබේ. වර්ෂ අසංකේයයක් ජීවත් කරවීමට ශක්තිය ඇති කර්මයෙන් උපන් බුදුවරයන් එපමණ කල් ජීවත් නොවන්නේ කාල විපත්තිය නිසාය. අසංකේය ආයුෂ්ක කාලයේ උපනහොත් ඒ කර්මයේ බුදුවරයන් වර්ෂ අසංකේයයක් ජීවත් කරවීමට සමත් වෙයි. උන්වහන්සේලා උපදනා කාලය එතරම් ජීවත් විය හැකි කාලයක් නොවන බැවින් කාලය අනුව කර්ම ශක්තිය ගෙවී යයි. අත්තේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි පයෝග විපත්තිං පතිබාල්හානීන විපච්ඡන්ති. ප්‍රයෝග විපත්තිය නිසා විපාක නොදෙන ඇතම් කර්මයෝ ඇත්තාහ. නොමනා පැවැත්ම ඇති කල්හි මොහු බේබද්දෙක, සල්ලාලයක, සොරෙක, බොරුකාරයක, කපටියක කියා සෙස්සෝ ඔහු වර්ජනය කරති. ගෙදරකට බාර නොගනිති. ගෙදරකට පැමිණියද ඔහු ආදරයෙන් නොපිළිගනිති. මේ ධනය මොහුට පැවරුවහොත් විනාශ කරනු ඇත කියා එබඳු දරුවාට දායාද දීමට මව්පියෝන කැමැති වෙති. එවැනි පුද්ගලයාට අතීත කුසලයන් නැතද ප්‍රයෝග විපත්තිය නිසා ඒවායි විපාක නොලැබේ. අත්තේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි ගති සම්පත්තිං ආගම්ම විපච්ඡන්තේ. ගති සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතම් කුසල කර්මයෝ ඇතහ. ඇතමෙකුට ඇත්තා වූ කුසල කර්මයෝ ගති විපත්තියට පැමිණ ඇති බැවින් විපාක නොදෙති. එබඳු පුද්ගලයෙකු යම්කිසි කුසලයකින් සුගතිහි උපනහොත් එතැනට ඒ කර්ම පැමිණ වරින් වර විපාක දෙන්නට වන්නේය. එසේ විපාක දෙන්නට පටන් ගැනීම නිසා හෙත මේ මිනිස් ලොවින් දෙව්ලොවට, දෙව්ලොවින් මිනිස් ලොවට නැවත නැවත උපදමින් සැප ලබන්නේය. අත්තේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි උපදි සම්පත්තිං ආගම්ම විපච්ඡන්ති. උපදි සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතම් කුසල කර්මයෝ ඇතහ. උපදි සම්පත්තිය ඇත්තේ ජනයාට ප්‍රියය. ගිය තැනදී ඔහු ආදරයෙන් පිළිගනිති. ඔහුට සංග්‍රහ කරති. නැවතද පැමිණෙන්නට ආරාධනා කරති. උපදි සම්පත්තිය ඇති දරුවා ගැන වැඩි ආදරයක් මව්පියන්ට වද ඇති වේ. එබැවින් ඔහු උපදි සම්පත්තිය ඇති දරුවාට වැඩි සැලකිල්ලක් දක්වති. ඔහු දියුණු කිරීමට වැඩියෙන් උත්සාහ කරති. වැඩක් ඇති කල්හි ඔහු ලවා එය නොකරවා තුමූම කර ගනිති. වැඩ කරන කල්හිද ලෙහෙසි වැඩ ඔහුට දී බර වැඩ තුමූ කරති. මේ සැලකිලි ලැබීම කුසල කර්මවල විපාක දීමකි. එහෙත් ඒ ලැබෙන්නේ උපදි සම්පත්තිය ලදහොත්තේ. අත්තේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි කාල සම්පත්තිං ආගම්ම විපච්ඡන්ති. කාල සම්පත්තිය නිසා විපාක දෙන ඇතම් කුසල කර්මයෝ ඇත. සමහර කෙනෙකුට බොහෝ පින් නැත. එහෙත් විපත්ති කාලවලදී විපාක ඇති කිරීමට ඒ පින් සමත් නොවේ. සම්පත්ති කාලයේ පැමිණි විට කාල විපත්තියෙන් යටපත්ව තිබූ ඒ කුසල කර්මයෝ බොහෝ සුඛ විපාක ගෙන දෙති. විභංග අටුවාවෙහි ඒට සාධක වශයෙන් මහාසෝන තෙරුන් වහන්සේගේ හා වත්තබ්බක නිරෝධ තෙරුන් වහන්සේගේ කතා දක්වා තිබේ. කර්මත්වයේ පමණක් නොව පැරණි හාමුදුරුවන්ගේ හා සදහැවත් ගිහි බෞද්ධයන්ගේ තතුද දැනගැනීමට උපකාර වන බැවින් බෞද්ධයන් අතර ප්‍රසිද්ධියක් නැති ඒ කතා දක්වනු ලැබේ. ඒ තථාගතයන්න් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් ඔබ සැමගේ සිතේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව වර්ධනය වේවා. ධර්ම ගෞරවය ඇති වේවා. පවට බිය ඇති වී අප්‍රමාදීව කුසල් සම්පාදනයට සිත නැඹුරු වේවා. මෙය තව කෙනෙකුට දකින්න ශයා කර ධර්ම දානමය කුසලය ඔබත් රැස් කරගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.